අයිබෝන් සුබ දවසක් වේවා ඔයාලා හැම කෙනෙක්ටම. ඉතින් අදත් ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ කාලතරණේ YouTube channel එකට. ඔයාලට මතක ඇති පුතේ අපි මේ කතා කරන්නේ 12 ශ්‍රේණියේ අවකාශය කියන 12 ශ්‍රේණියේ ලංකා ඉතිහාසය අවකාශය කියන පාඩම සම්බන්ධයෙන්. අපි පසුගිය සතියේ කතා කරා පුතේ මේ භූගෝලීය පීඨීම යටතේ බාහිර භූගෝලීය සාධක සම්බන්ධයෙන්. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පුතේ අභ්‍යන්තර භූගෝලීය සාධක සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් කතා කරපු පුතේ අපි මුලින්ම කතා කරනවා ගංගා පද්ධතිය සම්බන්ධයෙන්. අපි කියනවා පුතේ මධ්‍යම කඳුකරෙන් ආරම්භ වෙලා ගලා යන ගංගාව 100 කීයක් තියෙනවද? 3ක් අපේ ලංකාවේ තියෙනවා. නමුත් මෙරට ඉතිහාසයට ප්‍රබල වශයෙන් බලපෑම් කරපු කී දෙනෙක් ඉන්නවද? 34 දෙනෙක් ඉන්නවා ගංගාවන්. ඉතින් පුතේ අපි මේ සම්බන්ධයෙන් කතා කරොත් අපි කියනවා ගංගාවන් මෙරට ඉතිහාසයට මොන වගේ බලපෑමක් ඉටු කරාද කියලා නේද? අපි මුලින්ම කතා කරනවා එක පැත්තකින් පාලන මධ්‍යස්ථාන ගොඩනැගීම සිද්ධ වෙලා තියෙනවා. මොනවාද උදාහරණ? ඔයාලට අපි දීලා තියෙන පුතේ මේ මල්වතුරේ අසබඩ තමයි අනුරාධපුර ග්‍රාමය ඇති කරන්නේ අනුරාධ කියන ඇමතියා විසින්. ඒ වගේම කනදා ඔය අසබඩ තමයි පුතේ උපතිස්ස කියන ඇමතියා විසින් උපතිස්ස ග්‍රාමය පිහිටවලා තියෙන්නේ. එතකොට කැලණිගඟ අසබඩ තමයි පුතේ මේ උදේනි ග්‍රාමය පිහිටවලා තියෙන්නේ. ඒ විතරකුත් නෙවෙයි පුතේ දේශපාලන බෙදීම් සිදු වෙලා තියෙනවා මේ ගංගා පදනම් කරගෙන. අපි කියනවා ශ්‍රී සිංහලයේ ගත්තොත් කළු දැදරු මහවැලි කියන කෙනා මේ කතා කරන ගංගාවන් මුල් වෙලා තමයි මේ දේශපාලන බෙදීම් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි 8000 රට ගත්තොත් 12000 රට ගත්තත් අපිට මේ தත්ත්වය මේ ආකාරයෙන්ම හඳුනා ගන්නට ලැබෙනවා. ඒ වගේම අපි කතා කරපු පුතේ ආරක්ෂිත බලපොටු සම්බන්ධයෙන් ඒ தත්ත්වෙත් අපිට ඔය ආකාරයෙන්ම ගංගාවන් මුල් වෙලා අපිට හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. අපි කිව්වොත් පුතේ කාවන්තිස්සගේ රජතුමා මහවැලියේ දහස්තොට කසාතොට ඒ වගේම අපි කරනවා අඹතොට වගේ තැන්වල බලකොටු හදලා තියෙනවා. ඒ වගේම එළාර මහවැලියේ බටහිර පවුරට ආසන්නව විජිතපුරය නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම පුතේ කෘෂිකර්මාන්තයේ කරන්න ටිකක් ගංගාවන් වැව් ඇලවල් ඉතාමත්ම වැදගත් වෙලා තියෙනවා පුතේ. ඒ නිසා තමයි අපේ ඉන්න පාලකයොත් මේ තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ අනුව වසම රජතුමා ඇලහැර ඇල නිර්මාණය කරනවා. පළවෙනි අක්බෝ මිනිපේ අමුණ නිර්මාණය කරනවා. පළවෙනි පරාක්‍රම බාහු කාලිංග අමුණ නිර්මාණය කරනවා. මම මෙතනදී ඔයාලට දීලා තියෙන උදාහරණ කිහිපයක් විතරයි පුතේ. තව ඔයාලට පුළුවන් තියෙන උදාහරණ මෙතනට එකතු කරගන්න. ඒ වගේම පුතේ ගමනාගමනයේ තත්ත්වය සම්බන්ධයෙන් කතා කරත් ගංගාව ඉතාමත්ම වැදගත් වෙලා තියෙනවා නේද? මොනවද උදාහරණ? අපි පෙන්වා දීලා තියෙනවා. මහියංගනයේ සිට ගල්ඔය ඔස්සේ දිමුලගලට යන්න පාරක් තිබිලා තියෙනවා කියලා නේද? ඒ වගේම පුතේ මෙන්න මේ විදිහට ඇලවල් ඔස්සේ මේ විදිහට මිනිස්සු ගමන් කරනකොට මොදලා තියෙන්නේ සංස්කෘතීන් සමාජීය තත්ත්වයන් සම්මිශ්‍රණය වීම සිද්ධ වෙලා තියෙනවා. අපි කියනවා ඇලමාල්ක ඔස්සේ රජරට සිට රෝහණයට පදිංචි වූ සමහර පදිංචි වූ අතර බුදුදහම දකුණු ප්‍රදේශයට ව්‍යාප්ත වුණා කියලා. ඉතින් අපි මේ කතා කරේ පුතේ ගංගා පද්ධතියෙන් සම්බන්ධයෙන්. ඉතින් අපි ඊළඟ කතා කරන පුතේ ශේෂ කඳු මොන වගේ ආකාරයෙන්ද බලපෑවේ කියලා. විශේෂයෙන්ම ශේෂ කඳු සම්බන්ධයෙන් කතා කරන පුතේ ගංගාවන් වගේම තමයි අපිට තමත් වැදගත් වෙන කාරණාවක් වශයෙන් තමයි හඳුනාගන්න ලැබෙන්නේ ශේෂ කඳු හා මධ්‍ය කඳුකරය. අපි කියන පුතේ ආර්ථිකමය බලපෑම සම්බන්ධයෙන් මෙතනදී ගිරිතුරුක, ජලතුරුක, වනතුරුක ආදීන් ආරක්ෂා වුණා කියලා අපි කතා කරනවා. ඒ වගේම මධ්‍ය කඳුකරේ මුල් කරගනිමින් අර කතා කරන ආරක්ෂාවත් සහිත නිසා රාජධානි නිර්මාණය වෙලා තියෙනවා. අපුතේ පෙන්වා දෙන උදාහරණයක් කවුද? ගම්පොළ සහ මහනුවර නේද? ඒ වගේම තමයි පුතේ අභ්‍යන්තර ගැටළු වලදීත් මධ්‍ය කඳුකරයේ සේනා සංවිධානය කරා කියන තැන් කතා කරනවා පුතේ. මොකද අපේ දැන් ඔබ දන්නා දුටුගැමුණු වගේ පාලකයෝ, වළගම්බා වගේ පාලකයෝ, පළමු විජයබහුවේ කට්ටිය මෙතන උදාහරණ වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි පුතේ උතුරේ බලය අල්ලාගත් කිසිදු දකුණු ඉන්දියාවකට අපි දන්නා රුහුණ අල්ලා ගන්නට අවස්ථාව හම්බෙන්නේ නැහැ. රටමැද කඳුකරය නිසා නේද?
ඒ වගේම තමයි පුතේ කඳුකරේ හිඳ විශේෂයෙන් මේ කතා කරන අනුරාධපුර සහ රුහුණ අතර පණිවිඩ හුවමාරු වගේ දේවල් අපහසු වුණා කියන තැනත් අපි කතා කරනවා. ඒ වගේම භූගෝලීය බෙදීම් වල පාදක ස්ථානය වශයෙන්ත් අපි කතා කරනවා මේ කතා කරන දේශපාලනික බලපෑම යටතේ. ඒ වගේම තමයි පුතේ දේශපාලන බලපෑම විතරක් නෙවෙයි ආර්ථික බලපෑමුත් මේ කතා කරන ශේෂ්ඨ කඳු සහ මධ්‍ය කඳු කරේ ඔස්සේ ඇති වෙලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් කතා කරොත් අපි කියනවා අතීතයේ හිල්මන ක්‍රමයට තමයි පුතේ විවිධ කරලා තියෙන්නේ කියලා. ඒ වගේම වර්තමානයේ වතුවගා ආර්ථිකයේ සංදිස්ථාන වෙලා තියෙන්නේ මේ කතා කරන මධ්‍ය කඳු කරේ කියන කතාව අපි කතා කරනවා. විශේෂයෙන්ම තේ එවැගේම කොකෝවා සිංකෝනා වගේ කට්ටිය නැත්නම් මේ කතා කරන වගාවන් අපිට පුළුවන් පුතේ උදාහරණ වශයෙන් පෙන්වා දෙන්න. ඒ වගේම මධ්‍ය කඳුකරයේ සිට තැනතලාවට ගංගා ගලා බසින පුතේ ඒ ඔස්සේ අපේ කුෂ්කර්මාන්තය ශක්තිමත් වෙනවා කියන කතාව කියන්න පුළුවන්කම තියෙනවා. එතන පුතේ ආගමික බලපෑම සම්බන්ධයෙන් කතා කරොත් අපි කියනවා සමල කන්ද වගේ ඊටමත්ම ආගමික වශයෙන් ඊටමත් වටිනා මේ කන්ද සම්බන්ධ අපිට මෙතනදී කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි පුතේ අපි දැන් කතා කරා ගංගාපත්තේ සම්බන්ධයෙන් ඒ වගේම ශේෂ්කන්ද සහ මධ්‍ය කඳුකරේ සම්බන්ධයෙන්. ඔය වගේම දත් කෙනෙක් තමයි මේ කතා කරන සාගරය සහ වරාය පද්ධතිය කියලා කියන්නේ. අපි බලමු පුතේ මේ කතා කරන සාගරය සහ වරාය පද්ධතිය අපේ ඉතිහාසයේ නිර්මාණය වෙන්න මොන වගේ ආකාරයකින් බලපෑම් කරලා තියෙනවද කියලා. අපි එක පැත්තකින් කතා කරන පුතේ මේ කතා කරන මෙරට සතු සාගරයේ කිලෝමීටර් කීයද? 1000ක් කියලා අපි මේ කලිමුත් කතා කරා. ඉතින් ඒ නිසා පොතේ අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා දීවර කර්මාන්තය කරන්න, මුතු කිම්දීම කරන්න, ජාත්‍යන්තර වෙළඳාම කරන්න. ඒ වගේම තමයි පොතේ ගොඩක් වෙලාවට අපි දන්නවා පොතේ මේ ගොඩක් වෙලාවට මේ නැව් වගේ දේවල් ගිලිලා තියෙනවා මේ කතා කරන සාගරය ආශ්‍රිතව. ඉතින් ඒ නිසා ඇත්තටම මේ අපේ ඉන්දියන් සාගරයේ ඊටමතම දැවැන්ත වටිනා මොනවද තියෙන්නේ? ඊටමත් වටිනා වස්තු සම්භාරයක් ඇත්තටම තියෙනවා. අපිට මේ දේවල් ගන්න පුළුවන් වුණොත් ඒක ඊටමත් වැදගත් වෙනවා අපේ ආර්ථිකයට. ඒක පුතේ අමතර කරුණක්. ඒ වගේම තමයි පුතේ අපි දෙවෙනි කාරණාව මෙරට මුහුදු මාර්ගයේ මධ්‍යස්ථානයක පිහිටීම. ඉතින් ඒක තකන් තත්ත්ව නිසා මොකද පුතේ වෙලා තියෙන්නේ? දුර්වල පාලකයන් සිටින කාලේ මෙරට විදේශීයන් ඇවිල්ලා බලය අල්ලාගෙන තියෙනවා. උදාහරණ සෙනගුත්තික වගේ කට්ටිය සුරතිස් රජතුමාගේ කාලෙදී ඇවිල්ලා තියෙනවා බලය අල්ලාගෙන තියෙනවා. එතකොට පුතේ මේ දිවෙනවට අපිට වරායන් සම්බන්ධයෙන් කතා කරොත් අපි කියනවා අතීතේ මහාතිත්ත ගෝකර්ණ ගොඩවැල් වගේ වරායන් තිබිලා තියෙනවා. ඒ වගේම තමයි පුතේ නූතනයේ ගාල්ල කොළඹ මඩකලපුව ආදී වශයෙන් වරායන් රාශියක් පිටලා තියෙනවා. එතකොට කුරුදු ගම්මිරිස් එනසල් ඇතුන් වෙළඳ ද්‍රව්‍ය වරායන් හරහා විකිණීම සිදු වෙලා තියෙනවා. මෙන්න මේ නිසාවෙන්ම වාණිජ වරායන්ගෙන් බදු අය කිරීමට පවා පාලකයෝ යොමු වෙලා තියෙනවා. අපි පෙන්වා දෙන්න පුළුවන් පුතේ පළවෙනි ගජබාහු මේ වගේ බදු අය කිරීම කරා කියලා ගොඩවාය ලිපියෙන් හෙළි වෙලා තියෙනවා. ඒ වගේම පළවෙනි පරාක්‍රම බාහු මේ වගේ බදු අය කරා කියන කතාව නායනිතිව් කියන ලිපියෙන් හෙළි වෙලා තියෙනවා. අපිට පුතේ කතා කරන්න පුළුවන්කම තියෙන මෙන්න මේ ආකාරයෙන්ම මුල්යාරයන් ආක්‍රමණ විශේෂ මුල්යාරය සංක්‍රමණය සිදුලා දිනවා සහ ජනවාසීම් සිදුලා තියෙනවා මෙන්න මේ කතා කරන සාගරය සහ වරාය ආශ්‍රිතව. විශේෂයෙන් මේ සම්බන්ධයෙන් පාහිය හිමිගේ වාර්තාවේ තොරතුරු හෙළි වෙලා තියෙනවා. අපිට පුළුවන් පුතේ උදාහරණ පෙන්වා දෙන්න බද්දකච්චා නැත්තු පිරිස ගෝකර්ණ වරායන් තමයි පැමිණියේ කියන කාරණාව. ඒ වගේම ඊළඟ කාරණාව තමයි දකුණු ඉන්දිය ආක්‍රමණ එල්ලවීම කියන කාරණාව. ඉතින් පුතේ මේ සම්බන්ධයෙන් කතා කරොත් අපිට පුළුවන් උදාහරණ වශයෙන් පෙන්වා දෙන්න මහා තීර්ථ හරහා විවිධාකාර ආක්‍රමණ එල්ලවීම කියන කාරණාව. ඒ වගේම පෙළෙන සම්බන්ධතා පැවැත්වීම කියන කාරණාව සම්බන්ධයෙන් කතා කරොත් අපුතේ ඉන්දියාව, බුරුමය, චීනය, අරාබිය, ඊජිප්තුව, ග්‍රීසිය සහ රෝමය වගේ රටවල් ගණනාවක් එක්ක සම්බන්ධතා පවත්වලා තියෙනවා. ඒ වගේම තමයි සිංහ රජන යුද්ධ ආධාර ලබා ගන්නටත් යොමු වෙලා තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි විශේෂයෙන්ම ඉන්දියාවත් එක්ක සංස්කෘතික සම්බන්ධතා හෝමාරු වීම සිදු වෙලා තියෙනවා.
ඔයාලට මතකද මම කලින් කතා කරපු කාරණාව පළවෙනි ගජපා රජතුමා ඉන්දියාවෙන් පත්තිනි සැඹ අරන් ඒමත් එක්ක පත්තිනි වන්දනාව ඇති වෙලා තියෙනවා. ඉන්දියාවේ තමයි මේ පත්තිනි වන්දනාව කියන කලින් තිබ්බේ. නමුත් මේ පත්තිනි සැඹ ගෙන ඒමත් එක්ක පත්තිනි වන්දනාව ලංකාවේ ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි මධ්‍යකාලීන යුගයේ වෙළඳාම් මේ දියුණුවටත් වැදගත් වෙච්ච බාරායෝ ඉන්නවා. කවුද පුතේ? අපි කියනවා කොළඹ මීගමුව කල්පිටිය වගේ වායන් ඊටමත්ම වැදගත් වුණා කියලා. ඒ වගේම තමයි ඉංග්‍රීසියෙන් ලන්දේසියෙන් පෘතුගීසියෙන් වලට අවධානය යොමු කරන්න පුතේ මේ කතා කරන වරයන්හි වැදගත්කම හින්දා. දැන් විශේෂයෙන්ම කතා කරන පුතේ ඉංග්‍රීසියෙන් ගත්තොත් එimhe ත්‍රිකුණාමල වරාය නිසාවෙන්ම අපේ ලංකාවට ප්‍රබල වශයෙන් අවධානයක් දීලා තියෙනවා. අපි කියනවා ලෝක ගෝලයේ යටත් වෙච්ච තැන් අතර අනාගතව වස්තුව තම දෑතේ කියන කතාව විලියම් ජින් කියන ඉංග්‍රීසි ජාතිකයා ප්‍රකාශ කළා කියලා. ඒකෙන් පේනවා පුතේ එයාලට මේ කතා කරන ත්‍රිකුණාමලය කොච්චරනම් වටිනවද කියලා. එවැගේම යුරෝපියන්ගේ පැමිණීමෙන් ඇති වූ සමාජ විෂමතා කියන කාරණාවත් අපිට මෙතනදී ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පුතේ උන් ඒ වගේම බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා මේ කුඩා දිවයිනක් විදිහට ඉතිහාසය මේක කුඩා දිවයිනක් විදිහට ලංකාව තිබීම කියන කාරණාවත් අපේ ඉතිහාසයට බලපෑම් කරලා තියෙනවා. අප මුලින්ම කතා කරන පුතේ දේශපාලනික බලපෑම සම්බන්ධයෙන් එක පැත්තකින් ඒක රජෙකුට අපේ ලංකාව පාලනය කරන්නට හම්බෙලා තියෙන්නේ ලංකාව කුඩා දිවයිනක් විදිහට තිබ්බ හින්දා. ඒ වගේම ඇතැම් රජවරුන්ට රට එක්සත් කරගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම අපි කතා කරනවා පාණ්ඩුකාභ රජතුමාට ග්‍රාම සීමා ලකුණු කරන්න හම්බෙන්නේ මේ විදිහට කුඩා දිවයිනක් වශයෙන් තිබෙන නිසා විශේෂයෙන් ප්‍රති අපි මෙතනදී කතා කරන යුතුයි අතරම පාණ්ඩුකාභ රජතුමා මුළු ලංකාවෙම මේ ග්‍රාම සීමා ලකුණු කරා කියලා කතාව කියන්න බෑ. මොකද පාණ්ඩුකාභ රජතුමාට මුළු දිවයිනම යටත් වෙලා තිබුණේ නැහැ නේ පුතේ. ඒත් එතුමා Tamanට යටත් වෙලා තිබ්බ ප්‍රදේශයේ ග්‍රාම සීමා ලකුණු කරා කියලා අපට හිතන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය පාලනයට නිලධාරීන් පත් කරලා තියෙන්නේ මේ විදිහට අපේ ලංකාව කුඩා දිවයිනක් වශයෙන් තිබ්බ හින්දාමයි. සමාජීය බලපෑම වශයෙන් ගත්තොත් පුතේ අපි දන්නවා අප රටට ආවේනික වෙච්ච භාෂාවන් ආගම් ඇඳුම් පැළඳුම් වගේ දේවල් තියෙනවා. ඉතින් පුතේ සුදුසු වෙනස්කම් තිබ්බත් ප්‍රදේශයන් අතර මෙන්න මේ දේවල් ලොකුවට වෙනස්කම් දක්නට ලැබෙන්නේ නැහැ. එවැගේම ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඉන්දියාවේ පුතේ කාලගුණික ආගම් සහ භාෂා තත්ත්වයන් ඉතාමත්ම විශාල වශයෙන් වෙනස්කම් දක්නට ලැබුණා කියන කතාවත් අපි කියන්න ඕනේ ලංකාවට සාපේක්ෂව. එවැගේම ඉන්දියාවේ ජාතීන් රැසක් වුවත් ලංකාවේ ජාතීන් හිටියේ කිහිපයක් කියන කාරණාවත් මතක් කළ යුතුමයි. ඉතින් පුතේ ආර්ථික වශයෙන් බලපෑමක් සම්බන්ධයෙන් බලුවොත් අපි දන්නවා මේ අපේ ලංකාව පුතේ කුඩා දිවයිනක් වෙච්ච හින්දා වැව් අමුණු ඉදි කරන්නට අපිට අවස්ථාව ලැබුණා. ඒ ඔස්සේ කුෂ්කර්මාන්තය කරන්නට අවස්ථාව ලැබුණා. ඒ වගේම ගල් කරත්ත ඔරුපාරු ඔස්සේ මහා මාර්ග හදලා ප්‍රවාහන ක්‍රම ඔස්සේ අපිට එහි මෙහි යන්න බාණ්ඩ හිමි කරන්නට අවස්ථාව ලැබුණෙත් මේ විදිහට අපේ ලංකාව කුඩා දිවයිනක් වෙච්ච නිසා වෙනමයි. ඉතින් පුතේ ඒ වගේම තවත් වැදගත් කාරණාවක් තමයි ලංකාව තැනතලා භූමි වලින් යුක්ත වෙලා තියෙනවා කියන කාරණාව. ඉතින් බලමු අපි මේ තැනතලා භූමි කියන කාරණාව මොන වගේ ආකාරයකින් ඉතිහාසයට බලපෑම් කළාද කියලා. අපුතේ කතා කරනවා මෙරට සතු තැනතලා භූමි ප්‍රධාන වශයෙන්ම තුනක් තියෙනවා. ඒ තමයි උතුරු දිග තැනතලාව, ගිනිකොන දිග තැනතලාව, නිරිත් දිග තැනතලාව විදිහට. එතකොට මේ අතරින් පුතේ නිරිද්දිග තැන්න රජරට ශිෂ්ටාචාරයේදී අවම බලපෑමක් කරා කියන තැන අපි ඉන්නවා. ඒ වගේම රාජධානි ඉදිකිරීම, ජනවාස ගොඩනැගීම, වැව් ඉදිකිරීම, ගොවිතැනට උතුරුදිග හා නිරිද්දිග තැනතලා බලපෑම් කරා කියන කතාවත් අපි කියන්න ඕන. ඉතින් පුතේ අපි මේ විදිහට කතා කරේ සමස්ත වශයෙන් අපේ ලංකාවේ තියෙන භූගෝලීය සාධකය කියන කාරණාව සම්බන්ධයෙන්. එතෙන්ද ඔයාලට මතකද පුතේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ කතා කරා බාහිර භූගෝලීය පිහිටීම සහ අභ්‍යන්තර භූගෝලීය පිහිටීම විදිහට. ඊළඟට පුතේ අපිට කතා කරන්න තියෙන්නේ මේ පාඩමේ ප්‍රධානම දෙවෙනි එකකේ වන දේශගුණික සාධක සම්බන්ධයෙන් අපි මෙන්න මේ කතා කරන කාරණාව සම්බන්ධයෙන් ඊළඟ දවසේදී කතා කරමු. ඉතින් ඔයාලා හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තුතියි.